ඇගේ ෆැට් එක අඩු කරගන්න එකේ කිසිම තේරුමක් නැහැ. කිසිම තේරුමක් නැහැ. අන්තිමට ඉතුරු වෙන ෆැට් එක පපුවේ එල්ලෙන ෆැට් එක වේවා, බඩ දෙපැත්තෙන් එල්ලෙන ෆැට් එක වේවා, බඩ ඉස්සරහෙන් තියෙන ෆැට් එක වේවා, මේක අඩු කරගන්න දන්නේ නැතුව. මොකද ගොඩක් දෙනා ඩයට් කළා හරි, එක්සර්සයිස් කළා හරි, එහෙමත් නැත්නම් මේ දෙකම එකතු කරගෙන ෆැට් එක අඩු කරගන්නවා. හැබැයි මේ හැමෝම හිර වෙන තැනක් තියෙනවා. ඒ තැන තමයි අර අන්තිමට ඉතුරු වෙන ෆැට් එක. ඕක මමත් මීට අවුරුදු 7කට 8කට කලින් කට්ට කාපු ප්‍රශ්නයක්. ඒ වගේම මට එන ක්ලයන්ට්ස්ලා ගොඩකට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ෆැට් එක සාමාන්‍යයෙන් අඩු කරගත්තා. ඇඟේ බර සාමාන්‍යයෙන් අඩු කරගත්තා. හැබැයි මේ අන්තිමට තියෙන ෆැට් එක Tamanට අවශ්‍ය තැනින් යවා ගන්න අවශ්‍ය ෆැට් එක අඩු වෙන්නේ නැහැ නේ කියන ප්‍රශ්නේ. ඉතින් මේ ප්‍රශ්නෙට කෙලින්ම විසඳුමක් හැටියට ඔයාට අදම පාවිච්චි කරන්න පුළුවන් විද්‍යාවෙන් ඔප්පු වෙන මගේ එක්ස්පීරියන්ස් එකේ මට උදව් වෙච්ච ඒ වගේ මේක අරගෙන මං ක්ලයන්ට්ස්ලට දුන්නා මේගොල්ලන්ට කියලා කරවද්දි ඒගොල්ලොන්ටත් උදව් වෙච්ච කන්සෙප්ට්ස් තුනක් තියෙනවා, සංකල්ප තුනක් තියෙනවා. මේ සංකල්ප තුන ඔයා දාගත්ත ගමන් ඔයාගේ ප්ලෑන් එකට ඔයාටත් පුළුවන් දැන් ඔය ෆැට් එක අඩු කරගත්ත විදිහටම අන්තිමට ඉතුරුලා තියෙන ෆැට් එකත් කිසි ප්‍රශ්නයක් නැතුව ඉක්මනින් අඩු කරගන්න. ඇගේ බර අඩුවේගෙන ඇවිල්ලා එක තැනකින් නතර වෙලා. එහෙමත් නැත්නම් මේ අන්තිමට ෆැට් එකක් ඉතුරු වෙන තැනට එද්දී අපි ඒකට කියනවා weight loss plateau එකක් කියලා. මෙතන තමයි තැන අර ඩයට් කළා කොච්චර අඩුවෙන් කෑවත් දැන් ඇගේ බර අඩු වෙන්නේ නැහනේ. එක්සර්සයිස් කළා හැමදාම ජිම් එකට ගියත් දැන් ඇගේ බර අඩු වෙන්නේ නැහනේ. ඔයාගේ ඇඟේ මේ විදියෝ ඉතුරුලා තියෙන ෆැට් එක අඩු කරගන්න තව ඩයට් කරන එක නෙමෙයි උත්තරේ. තව මහන්සිලා වර්ක්අවුට් කරන්න කියන එකත් නෙමෙයි උත්තරේ. ඔය දෙකම මම ඔය විදිහටම ඒ කාලේ කරලා තියෙනවා. ඒක නෙමෙයි නම් කරන්න ඕනේ. දැන් ඔයාට කරන්න අවශ්‍යම දේ තමයි ඇඟ රීසෙට් කරන එක. මේ රීසෙට් එකක් කියන එක මාරම සරලයි. අපි මෙච්චර කල් අඩුවෙන් කාලා දැන් ඇඟ ඇවිල්ලා තියෙන තැන ෆැට් එක බර්න් කරන තැනක නෙමෙයි. ඇඟ බලන්නේ ආව ජීවත් කරවන්න. ඒක නිසා තමයි මෙහෙම බර අඩු වෙන්නේ නැත්තේ. සරලම දේ ඔයා සතියක් ගන්න, මෙහෙම සතියක් ගන්න කියලා ඒ සතිය හිතේ හැටියට කන්න කියනව නෙමෙයි. මම මේ වෙනකන් කැලරිස් මැනලා කාපු කෙනෙක් නම් ටිකක් වැඩියෙන් කැලරිස්. අපි හිතමු ඔයා ඩයට් එකක ඉන්නවා කැලරි 1500ත් 1800ත් අතර. ඊට පස්සේ ඔයා මේක අඩු කරන ඇවිල්ලා ඔන්න දැන් කැලරි 1000ක් කැලරි 700ක් වගේ තමයි දවසට කන්නේ. නොකා ඉන්නා වගේ තමයි ගොඩක් දවස්වල. ඒ වුණත් බර අඩු වෙන්නේ නැහැ. එහෙමනම් ඔයාට පුළුවන් මේක කැලරි 1200කට 1500කට Tamanට වේලවල් දෙකද තුනද කන වේලවල් ටික හරියට කාලා ඇඟට හොඳට වැඩ කරගන්න පුළුවන් තැනට Tamanට සතුටු හිතෙන තැනට බඩ පිරෙන තැනට කන්න. මෙහෙම කන එකෙන් ඇඟ රීසෙට් වෙලා ඇඟ හිතන්න ගන්නවා මෙච්චර කල් කැලරි 700න් කෑවේ දැන් ඔන්න 1400ක් විතර කනවා. එහෙමනම් මෙතන තමයි මෙයාගේ බේස් ලයින් එක. දැන් ඔයා පටන් ගන්නවා. ඔයාගේ ෆැට් ලොස් එක දැන් අලුතින් පටන් ගන්නේ අර 1400න්. මේක මාරම වැදගත්. එතකොට ඔයාට හරිම ලේසි අර සතියක් හොඳට කූල් එකේ කාලා ආයෙ ෆැට් ලොස් පටන් ගද්දි වෙන තොගයක් කෑම අඩු කරන්න ඕනේ නැහැ. වෙන තොගයක් කැලරිස් අඩු කරන්න ඕනේ නැහැ. පොඩ්ඩක් කැලරි 100ක් 200ක් අඩු කරලා weight loss journey එක මේ fat loss journey එක කරගෙන යන්න ආයෙත් ඇඟට ඉඩ දෙන්න පුළුවන්. ඔයාලා weight loss plateau එක හදාගත්ත ගමන් දැන් ඒක හැදිලා තියෙන්නේ. එහෙමනම් තව කැලරිස් අනවශ්‍ය විදිහට අඩු කරන්න ඕනේ නැහැ. ඔයාගේ ඇක්ටිවිටි ලෙවල්ස් ඔයාට වැඩි කරන්න පුළුවන්. ඔයාගේ මේ ඇක්ටිවිටි ලෙවල්ස් වැඩි කරගන්න කියද්දී ඒ වගේම weight loss plateau එකට match වෙන diet එකයි reset කරන්න කියලා කියද්දී මෙහෙම කියද්දී ඔයාට හිතෙනවා නම් මේවා කරන්නවට කාලේ නැහැ. ඔයාට මේ වේදිත් හරි workout program එකක් නැහැ. හරි plan එකක් නැහැ. කොහොමද ඔයාගේ dream body එක ඉක්මනට හදාගන්නේ කියලා. එහෙමනම් ඔයාටත් පුළුවන් මගේ clients ලා කරා වගේ first link in the description click කරලා මගේ online coaching program එකට apply කරන්න. slot tag open වෙච්ච ගමන් මම ඔයාව contact කරලා ඔයාගේ මේ dream body එක හදාගන්න කෙටිම පාරත් එක්ක අට ගැලපෙන විදිහට මම හදලා දෙන්නම්. calorie deficit එක exercise කරන ඕනම කෙනෙක් කියන්නේ කලින් exercise කරා වගේ කරන්න බෑ. ඇඟට මහන්සි, ඇඟට අමාරුයි කියලා. ඒක හරියටම හරි. එහෙම අමාරු වෙන්න එකම හේතුව වෙන්නේ අනවශ්‍ය විදිහට ලොකු deficit වල ගොඩාක් අඩු කරලා කෑම කද්දී. මම ඉස්සල්ලා කිව්වා වගේ body එක reset කරගන්නවා පළවෙනි සතියේ. ඊට පස්සේ fat loss එක පටන් ගන්න කැලරි පොඩ්ඩක් කැලරි 200ක් විතර අඩු කරගන්න. ඊට පස්සේ exercises වලින් මම මේ කියන්නේ දැන් gym යන කෙනෙක් නම් weights lift කරන කෙනෙක් නම් ඒ weight lift කරන program එකට exercises දෙකක් විතර වැඩිපුර දාගන්න. cardio විතරක් කරන කෙනෙක් නම්
එහෙමනම් විනාඩි තව 3ක් 4ක් වැඩිපුර කාඩියෝ කරන්න. ඒ මුකුත් කරන්නේ නැති කෙනෙක් නම් ඩයට් එකෙන් බර අඩු කරගන්න හදන කෙනෙක් නම් එහෙමනම් ඇවිදින්න, ගෙදර වැඩ අපි කියනවා නිකන් normal activities, day to day activities වලින් calories burn කරගන්න පුළුවන් වෙලාවට ඒක burn කරගන්න. ඇවිදින්න තියෙන වෙලාවකට කඩේට ඇවිදින්න නම් තියෙන දුර ඇවිදින්න. ඒ වගේ වට පුළුවන් daily activity levels වැඩි කරගෙන fat loss එක speed up කරගන්න ඇඟට දැනෙන්නේ නැති වෙන්න. එතකොට ලොකු effort එකක් දාන්න නැතුවට ඉක්මනට simple එකට fat එක අඩු කරගන්න පුළුවන්. දැන් ඇඟ රීසෙට් වෙලා තියෙන්නේ. ඔයාගේ activity levels උත් වැඩි. ඔන්න දැන් calories burn වෙනවා. ඇඟ calorie burn කරන machine එකක් වෙලා තියෙන්නේ. ওই විදිහට fat එක බහගෙන ඉද්දී ඊළඟට ඔය අන්තිම fat එක අඩු වෙනවා කියලා කියන්නේ ඒක යටින් muscle එකක් තියෙන්න ඕනේ අනිවාර්යෙන්ම ඕක ලස්සන වෙන්න. එහෙම නැත්තම් ලෙඩ කෙට්ටුයි කෙට්ටුම කෙට්ටු look එකක් තමයි එන්නේ. කිසිම ඇඟේ ලස්සනක් එන්නේ නැහැ. මේකට ඔයා ab exercises කරන්න ඕනේ. එහෙම නැතුව cardio ab exercise නෙමෙයි. වෙනස මේකයි. ඔයා මේ දකින්නේ ab crunch එකක්. මේ ab crunch එක මං කරොත් එහෙම 100 වතාවක්. එතකොට ගොඩක් වෙලාවට මේ muscle එක හැදෙනාට වඩා එතන වෙන්නේ cardio එකක්. calories burn එකක්. මොකද මට හිතන්නකො ඔය විදිහටම මට මගේ අත හදා ගන්න ඕනේ. arm එක හදා ගන්න ඕනේ. මම නිකන් අත මෙහෙම කරන එකේ මාව මහන්සියක් විතරයි වෙන්නේ. muscle damage එකක් පොඩි muscle damage එකක් වෙනකොට මට අපේක්ෂා කරන්න බෑ මගේ arm එක ලොකුට හැදෙයි කියලා. මම නිකන් මෙහෙම කරන එකේ. ඒ නිසා ඔයා කරන්න ඕනේ weighted ab exercise. මේ කියන්නේ ඔයාගේ ඇඟට challenge එකක් දෙන ab exercises. සාමාන්‍යයෙන් අපි කියන්නේ gym යන කෙනෙක්ට නම් cable ab crunch එකක් වගේ exercise එකක් කරන්න කියලා. මේ cable ab crunch කියන exercise එක ඔයාලට දවසින් දවස set එකෙන් set එකට බර වැඩි කරන්න පුළුවන්. ඒ කරන exercise එකේ බර වැඩි වෙනවා කියලා කියන්නේ ඔයාට strength එක හැදිලා වගේ muscle එක හැදිලා කියන එකයි. ඔය muscle එක ලස්සනට අර fat layer එක යටින් හැදීගෙන එද්දි fat එකත් අඩුවෙගෙන එද්දි එතනේ sweet spot එක muscle එක පේන fat එක අඩු sweet spot එකෙන් තමයි ඇඟ ලස්සන වෙන්නේ. ඔන්න එතකොට දෙපැත්තෙන් fat මුකුත් නැහැ. ඒ වගේම ඇඟ ලස්සනයි. ඒ නිසා ඔයා ab exercises කරද්දි මේ cable ab crunch එක, ඒතර hanging leg raise එක, ඒතර Russian twist එක, මේ වගේ exercises challenge එකක් දෙන්නවට weight එක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඔයාලට track කරගන්න පුළුවන්. මම ගිය සතියේ මේ බරෙන් කරේ. නැත්නම් ගිය සතියේ මම කිසිම බරක් පාවිච්චි කරන්නේ නැතුව කරේ. අද මම පොඩි බරක් පාවිච්චි කරලා මේ exercise එක කරනවා කියලා. ඔය කිව්ව concepts තුන මාරම සරලයි. මම දන්නවා. ඔයාට ඒක දැම්ම පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඔයා දන්නවා මොකද්ද කරන්න ඕනේ කියලා. පළවෙනි සතියේ reset එකක් ගත්තා. ඊට පස්සේ පොඩ්ඩක් කැලරිස් අඩු කරා, ඇක්ටිවිටි ලෙවල් එක වැඩි කරා. ඒ ඇක්ටිවිටි ලෙවල් එක වැඩි කරගන්න එක්සර්සයිසස් අතරට මේ weighted ab exercises දාගන්න muscle එක ලස්සනට හැදෙන්න. ඔය weighted ab exercise ගැන කතා කරද්දී මේක ගොඩක් අය කරනවා සම්පූර්ණ වැරදි. ඒ වගේම මහා ලොකු exercise ගොඩක් නැහැ six pack එකක් හදාගන්න. ඔයාට හොඳම දේ තමයි හරි ටෙක්නික් එක දැනගන්න එක මේ exercise කරද්දී. එහෙම නැතු මේක මොන විදිහට කරත් කිසිම තේරුමක් නැහැ. හරි ටෙක්නික් එක දැනගන්න ඔයාලට බලන්න මෙන්න මේ වීඩියෝ ක්ලික් කරලා fat එක අඩු කරගන්න ගමන් ඔයාගේ ওই dream body එක පුළුවන් ඉක්මනින් හදාගන්න. මේ rectus abdominis එක train කරලා කරන්න හදන්නේ මේකේ ඝනත්වය වැඩි කරන්නයි. අපි බිම පෙළි මොන තරම් ab crunches ගැව්වත් abs හැදෙන්නේ නැහැ. abs හැදෙන ප්‍රමාණය අඩුයි. මේකට අපි weight එකක් පාවිච්චි